විධාන නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රධාන තත් විහාරාධිකාරී පිටකන්දේ ආනන්දා විධාන ලොක් මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රධාන අපේ සෝමරතන කල්යාණ මිත්‍ර පණ්ඩිත හාමුදුරුවෝ ඇතුළු විහාරස්ත මහා සංඝරත්නයන් අවසරයි මේ පිරිත් දේශනාවට වැඩමවා වදාළ ඉහතින් නම් සඳහන් කරපු පරම පූජනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වතුනි පින්වතියනි මේ අවස්ථාවේදී සිද්ධ කටයුතු වන්නේ පිරිත පිළිබඳව අනුශාසනාවන් සිද්ධ කිරීම. හෙට උදෑසන කාලය දක්වා ඔබ කෙබඳු ආකාරයෙන් මේ පිරිත් පින්කමට සම්බන්ධ විය යුතු වග පැහැදිලි කරන දේශනාව. පිරිත පිළිබඳව තමන්ගේ ජීවිතේ මොන ආකාරයෙන් ආනිසංස තමන්ගේ ජීවිතවලට ගන්න පුළුවන්ද කියලා පැහැදිලි කරන අනුශාසනාව. මේ හදලා තියෙන සංස්කෘතික අංග වලින් තමන්ගේ ජීවිතවලට එන බලපෑම ස්වභාවික ඒ වගේම වාචික කායික මානසික ක්‍රියාකාරකම් තුලින් අප ජීවිත කරා එන ආශිර්වාදයේ පිළිබඳව ඔබව දැනුවත් කිරීම. පින්වතුනි සත්තානං භයං උපද්දවං උපසග්ගංච තායතිති රක්කතායති රක්කතිති පරිත්තා. මිනිසුන්ට බය උපද්‍රවයන් නැති කර ගැනීම සඳහා සතර දිශාවෙන් හය දිශාවෙන් සිදුවන අතුරු ආන්තරාවන් උපද්‍රවයන් දුරු කර ගැනීම උදෙසා දේශනා කළ ආනා දේශනාව තමයි මේ මහා පරිත්‍රාණ දේශනාව කියලා කියන්නේ. පළමුවෙන්ම ගත්තාම ඔබට පේනවා මේ රාජගහ බැඳලා මේ භෞතික වශයෙන් කොළ එල්ලලා ඒ වගේම ලදපස් මල් ඉහලා මෙතන සකස් කරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තාම භෞතික වශයෙන් Tamanට ආරක්ෂාව සලසනවා කියලා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට හදාගත්ත බෙහෙත් බඩු තමයි මේ එල්ලලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් ඔබට මේ සියල්ල පිළිබඳව විස්තර කරන්න කාලය නෙවෙයි එලාබවලට කියන්නේ සංස්කෘතයෙන් භූතහන්තු කියලා. භූත උපද්‍රවයන් නැති කර ගැනීමේ ශක්තියක් මේ එලාබවල තියෙනවායි කියලා සාමාන්‍යයෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පිළිගැනීම. ඔය විදිහට ගත්තාම මේ යොදාගෙන තියෙන පුවක් මලේ ඉඳලා පොල් මලේ ඉඳලා මේ සියලුම දේවල් වලින් ඔබට ආරක්ෂාව සැලසෙන විපත් දුරු කරන කාර්යයන් සිද්ධ කරන්නේ. විපත්ති පටිබාහාය පොල් මලෙන් කරන්නේ විපත්ති දුරු කරන්න අවශ්‍ය කරන දේවල් සිද්ධ කරන එක. සබ්බ සම්පatti සිද්ධියා පුවක් මලෙන් කරන්නේ ඔබට ආශිර්වාදයේ සලසන එක. එහෙනම් තමන්ගේ ජීවිතයේ විපත්ති දුරු කර ගැනීම සඳහා සම්පත්තිය ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය කරන භෞතික දේවල් දැන් ඔබ සකස් කරගෙන තිබෙනවා. ඒ වගේම තමයි ඔබ යොදාගත්තේ ආර්ය මහා සංඝරත්නය තමයි මේ පිරිත් දේශනාවට යොදාගත්තේ. ආනන්ද තේරෝවිය කාරුණ්‍ය චිත්තං උපට්ඨපෙත්වා කියලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළේ ආනන්ද හාමුදුරුවෝ වගේ කරුණාසිත උපදවාගෙන මේ පරිත්‍රාණ දේශනාව සිද්ධ කරන්නට හැටියට. එහෙනම් මේ වැඩ ඉන්න මහා සංඝරත්නය ඔබට තුරුණුවන්ගේ අනන්ත වූ ආශිර්වාදය සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තව පිරිත් ධර්මය සජ්ජායනා කරනවා. ඒ වගේම තමයි මේ පිරිත් ධර්මය තුල අන්තර්ගතක වෙලා තියෙන්නේ ඒ තුරුණුවන්ගේ අනන්ත වූ ගුණ. යංකින්චි විත්තං ඉදවා රංවා සග්ගේසු ආයං රතනං පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං ඉදම්පි ධම්මේ රතනං පනීතං ඉදම්පි සංඝේ රතනං පනීතං. මේ දහසක් සක්වල යම් කිසි මණිකක් තියෙනවා නම් මිනිසුන්ගේ උපද්‍රව දුරු කරන්නට ඒ බුදුරජාණන් වහන්සේ සමාන ධර්ම රත්නේ සමාන සංඝ රත්නේ සමාන වෙන මණිකක් නම් ඇත්තේ නෑ. එහෙනම් ඔබගේ ජීවිතේ ආරක්ෂාව ඇති කරගන්න අවශ්‍ය කරන සියලු සාධක සම්පූර්ණ කරන්න පුළුවන්
උතුම්ම බලවේගය තමයි ඒ රත්නත්‍රය. එහෙනම් යම් කිසි වාක්‍යයක් බුදුරජාණන් වහන්සේගේ ඒ මුව මඩලින් දේශනා කළා නම් ඒ උතුම් ධර්මය මිනිසුන්ගේ නිවීම පිණිසම පැවතුණා. උතුම් මහා කරුණාවෙන්ම දේශනා කළා. ඒ කරුණාවෙන් දේශනා කළ ඒ පිරිත් ධර්මයයි තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ ඔබට දේශනා කරන්නේ. තව සුළු මොහොතකින් ඔබව පංචශීලයේ පිහිටවනවා. ඔබව සිල්වත් පිරිසක් බවට පරිවර්තනය කරනවා. ඊළඟට ඔබට වාචික වශයෙන් පිරිත් ධර්මය දේශනා කරන්න ඔබ මහා සංඝරත්නයට ආරාධනා කරනවා. ඒ වගේම ආර්ය මහා සංඝරත්නය දසදහසක් සක්වල පින් කැමැති දෙවියෝ පිරිත් ධර්මය අසන්න කැමැති දෙවියන්ට ඒ ආඥා චක්‍රය පතුරවමින් දේවතාරාධනාව සිද්ධ කරනවා. අනතුරුව මහා පිරිත් දේශනාව මේ පිරිසිදු කිරීම දේශනාව ඔබගේ ගත සිත පිරිසිදු කිරීම පේ කිරීම දේශනාව සිද්ධ කරනවා. ඔබගේ ශ්‍රද්ධාව වැඩි වෙන විදියට මේ ලෝකේ ඔබට හිත පහදව ගන්න පුළුවන් නම් ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් නැතුව ඒ තුරුණුවන්ගේ බලයෙන්ම පමණයි. එහෙනම් ඔබ පිරිත පේ කරන වෙලාවට ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ මෙනෙහි කරමින් ඔබගේ හිත පිරිසුදු භාවයට පත් කරනවා. ඒ වගේම තමයි මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය ආදී කොට ඇති මේ ලෝකේ අවිධහිත දේශනාවක් සෑම බුදුරජාණන් වහන්සේ විසින් කෙනෙක් විසින්ම දේශනා කරන රතන සූත්‍රය ප්‍රධාන මේ සූත්‍ර දේශනාවන් සජ්ජායනා කරනවා. ඒ වගේම පළවෙනි බණවර දෙක වශයෙන් ඒ අවශ්‍ය කරන සූත්‍ර සජ්ජායනාවන් යුග දේශනා වශයෙන් පවත්වනවා. පළමු දේශනාව බුදුරජාණන් වහන්සේගේ පළමු දේශනාව ධම්සක් පැවතුණු සූත්‍රය ඇතුළු මහානුභාව සම්පන්න දෙවියන්ගේ නම් ගොත් සඳහන් වන මහා සමය සූත්‍රය ඇතුළු සූත්‍ර 7ක් ඊළඟ තුන්යම් රාත්‍රිය මුළුල්ලේ යුග දේශනාවන් විදිහට පවත්වනවා. ඒ වගේම තමයි ආටානාටිය සූත්‍ර දේශනාවන් සිද්ධ කරලා මේ පිරිත පහුවදා උදෑසන සෙත් පිරිත් සජ්ජායනාවකින් ඉවර කරනවා. එහෙනම් ඔබ මේ පිරිතට ශ්‍රද්ධාවෙන් යුක්තව සම්බන්ධ වෙන්න. අස්සද්දෝ අස්සුතෝ අවිශ්වාසෝ ශ්‍රද්ධාව විරහිත පුජ්‍යලයට පිරිත අහන්න බැරි පුජ්‍යලයට පිරිත පිළිබඳව විශ්වාසයක් නැති පුජ්‍යලයට ඒ වගේම කම්මාවර්ජ නැත්තම් කර්මයෙන් ආවර්ජණය වෙලා ඉන්න නැත්තම් කර්මයෙන් වැහිලා ඉන්න පුජ්‍යලයන්ට මේ පිරිතේ නියම ආනිසංස ළඟා කරගන්න බෑ. එහෙනම් ඔබ කල්පනා කරන්න තුරුණුවන්ගේ ශක්තිය අනන්තයි අප්‍රමාණයි. ඔබ ශ්‍රද්ධාවෙන් යුක්තව සුතවන්ත ඥානයෙන් යුක්තව මේ උතුම් පින්කම් වලට සම්බන්ධ වෙන්න. ඒ තුලින් ජනිත වන්නා වූ ධාරානිසංසයන් සතරවරන් දෙව් රජ මහ දරුවන් ප්‍රධාන සම්‍යක් දෘෂ්ටික සියලු දෙවියෝ අනුමෝදන් ලබත්වා මේ උතුම් ශාසනික කර්තව්‍යයන් සිද්ධ කරන ගරු කටයුතු නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රධාන පිරිත් දේශනයට වැඩමවා වදාළ මහා සංඝරත්නයේ ඇතුළු මේ උතුම් වූ පින්කම් වලට දායකත්වයේ දරනු ලබන නිශාන්ත නවරත්න මහත්මාණන් නෝනා මහත්මනිය ප්‍රධාන පෞල් පෙළවාසීන් හැම දෙනාටම සහ සම්බන්ධ වන සතර පේරුවේ දායක කාරකාදීන් හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය සලසා දෙත්වා උතුම් දෙවියෝ නිවනින් නිවේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මෙම උතුම් වූ පුණ්‍ය භූමිය ඇති කළ වදාළ ආනන්ද මෛත්‍රී මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රධාන වැඩහිඳ අපවත් වී වදාළ සියලුම නායක මාහිම්පාණන් වහන්සේලා මේ විහෙරේ විහාරාධිපති නායක මාහිම්පාණන් වහන්සේ නමින් අභාවයට පත්වුණු අපවත් වී වදාළ ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලා ප්‍රධාන මේ සතර පේරුවේ දායක කාරකාදීන් නමින් අභාවයට පත්වුණු සියලු ඥාතීන්ටත් මෙපින් අනුමෝදන් වනු ලබත්වා එය උතුම් නිවනින් නිවේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරත්
අවසාන වශයෙන් ඔබට අපට මේ උදාර පින්කම් ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති උතුම් අමනිවන් සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනම ශ්‍රද්ධාවෙන් වැඳගෙන ශබ්ද නගා නමස්කාරය කියන්න පංචශීලය සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယ සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සියලු දෙනාම පිරිතට ආරාධනා